මුලතිව් පුදුකුඩු ඉරුප්පු බටහිර කැලෑබද ප්‍රදේශයක ඉතා සූක්ෂම ලෙස LTT වලදමා ගොස් තිබූ මිලිමීටර් 130 කාලතොක්කු දෙකක් බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් යුද හමුදාවේ 53 වන සේනාංකය ගොඩගනු ලැබුවේ ඊයේ සවස. කැලෑවේ ස්ථාන කිහිපයක අඩි 10ක් 12ක් අතර ගැඹුරකින් කාලතුවක්කු කොටස් වලදමා තිබුණා. කැලෑව තුළ එම ස්ථාන සැකයට බඳුන් නොවන ලෙස වෙනසකින් තොරව පරිසරයේ සකසා තිබුණද ඉදිරියට ගමන් කරමින් සිටි 5 වන විජයබා රෙජිමේන්තුවේ බටපිරිසක් මෙම ස්ථාන හඳුනා ගැනීමට සමත් වුණා. උදළු වලින් සැකසහිත ස්ථානය හැරීමෙන් පසු අතින් එසවිය හැකි කාලතුවක්කු කොටස් ගොඩගෙන එහි අධික බරකින් යුත් බැරල් ගොඩ ගැනීමට යුද ටැංකි යොදාගත්තා. මෙම කාලතුවක්කු අලුත්ම භාවිත නොකළ ඒවා බව යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තු බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත නාපාගොඩ මහතා සඳහන් කළා. කාලතුවක්කු වල කර්මාන්ත ශාලාවේදීම සිදු කරන ලද ඇසුරුම් ඒ ආකාරයෙන්ම දැකගත හැකියි. නිෂ්පාදන ඇසුරුම් ඉවත් නොකරන ලද කාලතුවක්කු වලදැමීමේදී එම නිෂ්පාදන ඇසුරුම් වලට උඩින් තවත් පොලිතින් ඇසුරුම් 3ක් සහ ග්‍රීස් ආවරණයක් LTT විසින් යොදා තිබෙනවා. නිෂ්පාදන අංක අනුව මේවා චීනයේ නිෂ්පාදනය කරන ලද්දක් බව කාලතුවක්කු බලසේනාධිපතිවරයා සනාථ කරනවා. මේ දෙවන කාලතුවක්කුවේ බැරළය ගොඩගත් ආකාරයයි. පළමු කාලතුවක්කුවේ කොටස් වලදමා තිබූ ස්ථානයට මීටර් 200ක් දුරින් දෙවන කාලතුවක්කුව වලදමා තිබුණා. වලදැමීමට LTT මෙම බර අවි කැලෑව තුළට රැගෙන ගොස් ඇත්තේද ඉතා සූක්ෂම ලෙසයි. අවි රැගෙන ගිය සලකුණක් කැලෑව තුළ දැකගත නොහැකි. නොවැම්බර් 29 වෙනිදා සහ කණ්ඩායමක නම් කිහිපයක් සඳහන් සටහනක්ද දෙවන කාලතුවක්කු බැරළය සමග හමු වුණා. එම දිනය කාලතුවක්කු වලදැමූ දිනය විය හැකියි. ඉකුත් නොවැම්බර් හා දෙසැම්බර් මාස LTTට දැඩි ලෙසම ප්‍රහාර එල්ල වූ වකවානුවක්. මෙම අවි කිසියම් විදේශ රාජ්‍යයක සිට මුහුදු මාර්ගයෙන් ගෙනවිත් ඇති බවට විශ්වාස කළ හැකියි. ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ මිලිමීටර් 130 කාලතුවක්කු LTTE ග්‍රහණයෙන් ලබාගත් ප්‍රථම අවස්ථාවද මෙයයි. කිලෝමීටර් 27ක් දුරට මේ වර්ගයේ කාලතුවක්කු මගින් නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකියි. එම නිසා ප්‍රබලතම කාලතුවක්කු ලෙස මිලිමීටර් 130 සැලකෙනවා. මෙම කාලතුවක්කු දෙකේ වටිනාකම රුපියල් කෝටි 8කට ආසන්නයි. LTTN වන්නේ මෙහිමේදී හමුදාව අත්පත් කරගත් වටිනාම අවි ලෙසද මෙය සඳහන් කළ හැකියි. නැගෙනහිර මුදා ගැනීමේ සටන අවසානයේදීද තොප්පිකල ප්‍රදේශයෙන් මේ ආකාරයෙන්ම LTT බර අවි වලදමා තිබියදී හමු වුණා. LTT කාලතුවක්කු අවි මෙවර හමු වූයේ ඉන් පසුවයි. මේ සතිය තුල LTT වලදමා තිබූ බර අවි සොයාගත් තුන්වන අවස්ථාවද මෙයයි. මෙම LTT වර්ධනය කරගෙන සිටි බර අවි ශක්තිය වන්නේ මෙහිමේ ඉදිරියට යන සේනාංක හමුවේ තිබූ ප්‍රධානතම අභියෝගයයි. ඊට මුහුණ දුන් ආකාරයේ සාර්ථකත්වය LTTයේ අලුත්ම බර අවි සවි කිරීමට පවා ඉඩ නොදී ඒවා වලදැමීමට LTTයට සිදුවීමෙන් පැහැදිලි වන බව හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා. LTT සතු අනිකුත් කාලතුවක්කු හා බර අවි මේ ආකාරයෙන් වලදමා හෝ විනාශ කර හෝ ඇති බවට යුද හමුදාව සැකපල කරනවා. මේ වන විට එම අවි සොයමින් සෝදිසි බෙහෙයුම් යුද හමුදාව අත්පත් කරගත් ප්‍රදේශයේ අඛණ්ඩව ක්‍රියාත්මකයි. රූපානේ සමන් කුමාර රාම වික්‍රම පුදුකුඩු ඉරිප්පු බටහිර ප්‍රදේශයේ සිට. විමසිලිමත්ව රැක සිට මෙම ප්‍රහාරය එල්ල කළේ 8 වන විජේබා පාබල හමුදා රෙජිමේන්තුවේ සෙබළුන් විසින්. යුදෝපකරණ හා ආහාර තොගයක්ද රැගෙන මුහුදෙන් පීනා මෙම ප්‍රබල මුහුදු කොටි සමාජිකයන් දෙදෙනා ඊයේ අලුයම 4ට පමණ ගොඩබිමට ඇතුළු බව හමුදාව පවසනවා.
ජලය ඇතුළු නොවන පරිදි මුද්‍රා තැබූ පොලිතින් මළුවල බහ මොවුන් අවි ආයුධ හා ආහාර වර්ග රැගෙන විත් තිබුණා. සොයාගත් භාණ්ඩවලට අනුව සතියකට වැඩි කාලයක් වනගතව රැඳී සිටිමින් විමර්ශනාත්මක මෙහෙයුම් සිදු කිරීම ත්‍රස්තවාදීන් දෙදෙනාගේ අරමුණ වන්නට ඇතැයි යන්න හමුදාවේ විශ්වාසයයි. භූමියේ නිවැරදි ස්ථානය සොයා ගැනීමේ GPS යන්ත්‍රයක් හා දිශා කෝණය සටහන් වන දුරදක්නයක්ද ත්‍රස්තවාදීන් සතුව තිබී සොයාගත්තා. යුද හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක්ද හමු වූ භාණ්ඩ අතර වනවා. චලී ප්‍රදේශයට ඇතුල් වී හමුදා සෙබළුන් ලෙස වෙස්වලා ගනිමින් සැකයට බඳුන් නොවන පරිදි රැඳී සිටීම මොවුන්ගේ අරමුණ වන්නට ඇති. හමුදා සෙබළුන් ආකාරයටම මෙම මුහුදු කොටි දෙදෙනා කොණ්ඩේ කොටට කපා තිබුණේ කිසිදු සැකයකට පාත්‍ර වීමේ ඉඩක් හෝ නොතැබීමටයි. උසස් හමුදා නිලධාරියෙකුට හෝ කාලතුවක්කු ප්‍රහාර මධ්‍යස්ථාන හෝ අවිගබඩා වැනි වැදගත් ස්ථානයකට පාර දීම මොවුන්ගේ සැලසුම වන්නට ඇතැයි යන්න හමුදාවේ විශ්වාසයයි. මම අද දින උදේ පාන්දර 4ට පමණ තමයි මගේ ඉදිරි ආරක්ෂාවලට බඩපිරිස් දැකලා තියෙන්නේ. ඊට පස්සේ අපි වුන්ව වට කරගෙන හිටියා උදේ වෙනකන්. ඊට පස්සේ උදේ ඔවුන්ට පැන යන්න නොදී ප්‍රහාර එල්ල කළ ඔවුන්ගේ පරමාර්ථය ඉෂ්ට කර ගැනීමට නොහැකුණා. එයින් අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා මම විශ්වාස කරනවා. බෝට්ටු මගින් පැමිණ ගොඩබිමට එල්ල කළ හැකි ත්‍රස්තවාදී ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ අරමුණින් 55 සේනාංකය දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබෙනවා. භක්ත ශිකාන් වර්ගයේ පාකිස්තානයේ නිෂ්පාදිත මෙම මිසයිලය යොදාගෙන තිබෙන්නේ එම ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමටයි. කිලෝමීටර් ගණනාවක් දුර සිට පැමිණෙන මුහුදු කොටි යාත්‍රා සහ දුර සිට පැහැදිලිව දැකගත හැකි ඉලක්ක වෙත නිවැරදිව පහර දීමේ හැකියාව මෙම මිසයිලය සතුව පවතිනවා. මේ හිතෙන විශේෂත්වය තමයි මෙය වයගයිඩ්. එහෙම නැත්නම් මෙය අපිට බෝට්ටුවක් ෆලෝ කරලා ඒ බෝට්ටුව විනාශ කිරීමේ හැකියාවක් තියෙන. ඒ හිදී අපිට මේ තියෙන වයගයිඩ් ක්‍රමය නිසා ඒ LTT බෝට්ටු විතරක් සොයාගෙන මෙම මිසයිලෙන් LTT බෝට්ටු විතරක් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. මිලිමීටර් 800ක ටැංකියක් උනත් විනිවිද යාමේ හැකියාවක් මේ මිසයිලේ තියෙනවා. 55% සේනාංගය සහ මේ දක්වා ආවා මේ මිසයිලේ. ඉදිරියෙන් නැති ප්‍රදේශ අත්පත් කර ගැනීමට අමතරව අත්පත් කරගත් ප්‍රදේශවලට ත්‍රස්තවාදීන් නැතුළු වීමට ඉඩ නොදෙමින් එම ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ යුද හමුදාවටයි. මෙම ප්‍රදේශයේ නම් මෙම වගකීම පැවරී තිබෙන්නේ 55 සේනාංකයේ කරමතයි. ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ සැහැසිකම් වළක්වා ගත හැක්කේ මෙවැනි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම තුලින් බවයි අපට හැඟී යන්නේ. ජාතික රූපවාහිනියේ අමල් සමන්ත චලී සිට